ඉතින් ගොඩක් අය කැමතිනේ මාකට් එක පහසුවෙන් ඇනලයිස් කරගන්න පුළුවන් නම්. ඉතින් අපි අද කතා කරමු පහසුවෙන් ඇනලයිස් කරගන්න පුළුවන් වගේම හොඳ ඇකියුරේට් එකක් තියෙන එන්ට්‍රි මොඩල් එකක්. ඉතින් ඒ තමයි CRT. එහෙමත් නැත්නම් candle range theory කියලා කියන්නේ. ඉතින් මං හිතනවා දැනටමත් ඔයාලට power of 3 කියන එක ගැන idea එකක් ඇති. උදාහරණයක් විදියට ඔයාලා දන්නවා candle එකක් හැදෙන විදිය. candle එකකට තියෙනවා open එකක්, ඒ වගේම high එකක්, low එකක්, ඒ වගේම close එකක්. ඒ වගේම තමයි bullish candle එකකට ගත්තොත් open එකක්, low එකක්, high එකක්, ඒ වගේම close එකක්. ඉතින් මෙන්න මේ candle එක හැදෙන්නේ power of 3 එකට අනුව. power of 3. power of 3 කියලා කියන්නේ accumulation, manipulation, ඒ වගේම distribution. ඉතින් මේ concept එක එහෙම නැත්නම් මේ theory එක පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් entry model එකක් තමයි මේ CRT කියලා කියන්නේ. ඉතින් CRT වල විවිධ entry models තියෙනවා. අපි ඒක එකින් එක බලමු. candle range theory එකේ තියෙන ප්‍රධානම entry model එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් candles තුනකින් අපේ power of 3 එක complete කරලා තියෙනවා. පළවෙනි candle එකෙන් accumulation එක. දෙවෙනි candle එකෙන් manipulation එක. ඒ වගේම තුන්වෙනි candle එකෙන් distribution එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ concept එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ trade entries ගන්න. ඉතින් ඔයාලා මේ entry model එක පාවිච්චි කරද්දී මේ විදිහේ candlestick pattern එකක් විතරක් බැලුවොත් නම් ඔයාලට winning rate එකක් තියාගන්න අමාරුයි. එතකොට ඔයාලට මේ setup එකේ accuracy එක වැඩි කරගන්න ඔයාලට පුළුවන් මේ setup එක එහෙම නැත්නම් මේ pattern එක higher time frame key level එකක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මාකට් එකේ බයස් එක සම්බන්ධව අයිඩියා එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ මාකට් එක කොහෙටද යන්නේ? ඒ වගේම තමයි මාකට් එකේ drawn liquidity කොහෙද තියෙන්නේ? මෙන්න මේ දේවල් ටික ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් මේ CRT එකෙන් ඔයාට හොඳ accurate එකක් තියෙන trades බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි CRT type එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක 2 candle CRT එකක්. මේකෙදි පළවෙනි candle එකෙන් accumulation එක වෙලා තියෙනවා. ඒ වගේම දෙවෙනි candle එකෙන් manipulation එක වගේම distribution එක කියන දෙකම එකම candle එකෙන් දීලා තියෙනවා. ඉතින් මේකත් ඔයාලට බලන්න පුළුවන් higher time frame key level එකක හැදෙනවද? ඒ වගේම තමයි ඔයාගේ drawn liquidity, ඔයාගේ market එකේ bias එක පාවිච්චි කරලා මේකිනුත් ඔයාලට හොඳ entry setup එකක් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බලන අනිත් CRT type එක. එතන මේකෙදි මේ candle එකෙන් accumulation එක දීලා තියෙනවා. ඒ වගේම මේකෙන් manipulation එක දීලා distribution එක දීලා තියෙන්නේ තවත් candle දෙකකින්. හරිද? එතන මේ වගේ CRT එකක් වුණත් අපිට entries බලන්න පුළුවන්. අර විදිහට higher time frame key level එක, අපේ drawn liquidity එකත් එක්ක, ඒ වගේම market එකේ bias එකත් අපිට හරියට identify කරගන්න පුළුවන් නම් මෙන්න මේ setups වලිනුත් ඔයාලට හොඳ accurate එකක් තියාගෙන trade කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද මේකේ lower time frame confirmation එකක් අරගෙන හරියට entry එකක් place කරන්නේ, ඒ වගේම stop loss එක තියාගන්නේ කොහොමද, target එක තියාගන්නේ කොහොමද කියලා. ට්‍රේඩින් ගැන මේ විදිහට අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අපේ බයෝ එකේ link එකෙන් හරි එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එකකින් අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ group එකත් එක්ක සම්බන්ධ වුණොත් මේ වගේ දේවල් ඔයාලට නොමිලේම ඉගෙන ගන්න පුළුවන්.